මේ වෙලාවේ අර తాවකාලික සතුටක් පොඩි එකක් බුක් විතර ඊට පස්සේ මැරලා යනවා. කොච්චර නසරාණියෙක් වුණත් මෙච්චර කල් මොන බයිලා ගහපු මොන නාටක නටපු එකෙක් වුණත් හරි කොච්චර පිස්සු නටපු එකෙක් වුණත් ඕකට සංවේදී වෙන්න ඕන. ඒ කියන්නේ මේ ඔයාට හරියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔයාට ඔය ගන්න ආතල් බොහොම ටික කාලයක් ගන්න වෙන්නේ. ඊට පස්සේ ඔය දැකලා දිනේ හෙන්න හැමදෙස්සෙම මේ පිච්චි ජීවත් වෙන මිනිස්සු ඉන්නේ. ඊළඟට මොනවා වෙයිද? ඒ ප්‍රතිලාභේ මොකද්ද? ඒක කොච්චර රහද කියලා බලලා දන්නවනේ. බලලා ආස දේවල් කරන්න පුළුවන් මේ ප්‍රතිලාභය. බලලා ඔක කරනවා නියා. කරන්න. හරි. ඕගොල්ලෝ ඒ ලෙවල් කරන්නේ තව මාර පොඩි කාලයක්. ආයෙ කරන්නේ නැත්නම්. හරි. ආයෙ කරන්න ඕනේ නැහනේ. මේ පාර ඉවර කරගන්න ඕනනේ. හරි. ඕගොල්ලන්ගේ මේ සමහර විට අනාගතයේ අවුරුදු 10ක්ද 20ක්ද 30ක්ද කියන්න මම දන්නේ නැහැ. සමහර පරම්පරා ගානක් වෙන්න පුළුවන්. තීරණය වෙන ක්‍රිටිකල්ම පොයින්ට් එක වෙන්නත් පුළුවන් ඕක. හරි. ජීවිතේ එහෙම තැනක් තියෙනවා කියලා දැනගෙන ඉස්සු ගෙලනවන මිනිස්සේ උට හරියන්න ඕනේ නැහැ. උට හරියා යුතු නැහැ. උට හරියන්නේ නැහැ. මේ වෙලාවේ අර తాවකාලික සතුටක් පොඩි එකක් බුක් විතර ඊට පස්සේ මැරලා යනවා. අර මොකද්ද මේ කකුල් වපුර එක නතරකම් විතරයි ඔය ආතල් එකේ ඉන්නේ කියලා කියන්නේ. ඒ අදිරේ ඉන්නේ. පට්ට ආතල් එකේ ඉන්න පුළුවන්. එච්චරයි. ඊට පස්සේ උන්ටර එහෙම ජීවිතයක් කියලා එකක් ඉතුරු වෙන්නේ නැහැ. වගේ පරම්පරාවෙන් ආපු එහෙම ලොකු සල්ලියක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. වඩ ගේමක් ගහගන්න පුළුවන්. මේ යන විදිහත් එක්ක මේ වාගේ ජීවිතේ පට්ට ක්‍රිටිකල් පොයින්ට් එකක් හොයන්නේ. කොච්චර නසරාණියෙක් වුණත් මෙච්චර කල් මොන බයිලා ගහපු මොන නාටක නටපු එකෙක් වුණත් හරි කොච්චර පිස්සු නටපු එකෙක් වුණත් ඕකට සංවේදී වෙන්න ඕන. ඔය එන එකට සෙන්සිටිව් වෙන්න ඕන. මොකද මේක උඹලගේ ලයිෆ් එක සම්බන්ධ ප්‍රශ්නයක්. උඹලට තවදුරටත් පිස්සු නටන්න අවශ්‍ය නම් ඉස්සරහට අප්ප. හරි. අඩුවන හිමවත් ඉතින්. උඹලට ඔය මේ කාලේ එලෙල් කාලේට පිස්සු නටුවා වගේ දැන්. උඹලා සල්ලි නෙවෙයිනේ. මේ නෙවුන්ගේ සල්ලි වලින් ආතල් අරන් තියෙන්නේ. ඒක මහා හිඟන ගතියක්. හරිද? ඒ කියන්නේ මේ අනුන්ගේ සල්ලි වලින් ආතල් ගන්නවා කියන්නේ පට්ට චාටර් ඇත්ත. හරි. ඒ කියන්නේ ඒක කොහොමදවත් ආඩම්බර වෙන්න ඕන ගන්නේ. මං කියන්නේ ඔයාගේ සල්ලි වලින් ඕන එකක් කරගන්න. රසයෙන් වෙන මිනිහෙකුට වචනයක්වත් කියන්න හිතියන්නේ නැහැ. ඔයා ඒ සල්ලි හම්බ කරලා තියෙන්නේ තව මිනිස්සුෙකුට හානියක් වෙන්නේ නැති විදිහකට නා. තව පරිසරයට සහ සබා ධර්මයට හානියක් වෙන්නේ නැති දෙයක් නම් ඒක ඔයාගේ සල්ලි නම් ඔයා ඕන ආතල්ලයක් ගන්න වචනයක් කියන්න බෑ වෙන එකකට. කියයි. හරි. මිනිස්සු කතන්දරකේ අදාළ නැහැ. ඔයාගේ සල්ලි නේ ඕන මගුලක් කරගන්න පුළුවන් ඔයාලා. හැබැයි අම්මා තාත්තා දෙන සල්ලි වලින් නම් ඔයා ආතල් ගන්න මං කියන්නේ ඒක පොඩ්ඩක් විශේෂයෙන් කොල්ලෙකුට නම් මේ කොල්ලෙක් කෙල්ලෙක් කියලා නැත්තන ගොඩාක්ම ඔය වැඩේ වෙන්නේ කොල්ලන්ගේ පැත්තේ. හරි. එහෙම කියන්න බෑ දැන් නම් කොහොම හරි මේ ඒ පැත්තම තියනවා. ඒක මාර්ග පන්නති වැඩක් ඈ. ඒක පට්ට චාර වැඩක්. ඒක එනම මේ ඔය ලැජ්ජ වෙන්න උනේ එහෙම. ඒක මහා චාර වැඩක් ඒක. ඒක ක්ලාස් ෆීස් කියලා දෙන සල්ලි වලින් මොකක් කරේ ආතල්ලයක් ගන්නවා. ඒක මාර නෝන්ඩි. ඒ එනම මේ හොඳ පරණ නැති නිගන වැඩේ. මේ වුණා කරනවා මම හිතන්නේ අන්තිම මාස දෙක තියන්නේ මේ එහෙම කරනවා කියලා. අර මම කියන්නේ මේ වෙලාවවත් ඔයා මේකට සෙන්සිටිව් නැත්තම් ආව මාස දෙකයි තියෙන්නේ. හරි මෙච්චර කල් පිස්සු නැටුවා. දැන් මොනවාරි සමහරට කරගන්න පුළුවන් වෙයි කියලා දැන්වත් හැරෙවෙන්නේ නැත්තම් හරි ඒ කියන්නේ මේ ඔයාට හරියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔයාට ඔය ගන්න ආතල් බොහොම ටික කාලයක් ගන්න වෙන්නේ. ඊට පස්සේ ඔය දැකලා දිනේ හෙන්න හැමදෙස්සෙම මේ පිච්චි ජීවත් වෙන මිනිස්සු ඉන්නේ. ඊළඟට මොනවා වෙයිද? දැන් මොකද්ද කරන්නේ? මෙහෙම කියලා එහෙම එන බය හැම වෙලාවෙම ඉන්න මිනිස්සු ඉන්න වෙන්නේ. ඔය නිදහස බොහොම පොඩි කාලයකට විතරයි වෙදී ඉන්නේ. ඔය තාම ඕගොල්ලෝ මේ දුවන්නේ ඕගොල්ලන්ගේ සල්ලි වලින් ඕගොල්ලන්ගේ කොට නගා ගත්ත දෙයකින් නෙවෙයි නිසා. අනුන්ගේ වගේ ඉන්න හරි ලේසි. හැබැයි මේ උනතර ඉක්මනට එකකින් අයින් වෙන්න ඕන. ඒ හින්දා මේ වෙලාවත් අරම ගන්න මේකට සංවේදී වෙන්න. එහෙමත් නැත්නම් ඔයාට හරියන්න ඕනම જાති මිනිස්සෙක් නෙවෙයි ඔයා. හරියන්න ඕන නැති මිනිස්සෙක්. අචිර වෙන්න ඕන මිනිස්සෙක්. මොකද මේ වෙලාවේ ඔයා කරන හැම දෙයක්ම ඍජුව විභාගයට බලපානවා. හැම දෙයක්. හැම පැයක්ම ඍජුව විභාගයට බලපානවා. ඒවා මේ වෙලාවේ වැඩ කරෝතින් ඍජුව ඔයාගේ ලකුණු වැඩි වෙන්න එක හිතලා දැන් ඊට අවුරුදු දෙකකට විතර කලින් පැයක් වැඩ කරා කියලා ඒක ඍජුව බලපන්නේ නැහැ වැඩ ඇත්තට කියන්නේ. බලපානවා. නමුත් ඒක මේ කාලයකට පස්සේ එතකොට ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් දැන් මාස දෙකක් තියලා දැන් ඔයා පැයක් නාස්ති කරනවා නම් ඒ කියන්නේ මේ නාස්ති කෙලින්ම විභාගයේ ලකුණු අඩු වෙන්න හේතු වෙනවා. ඔයා පැයක් හොඳට මහන්සියට වැඩ කරනවා ඒක විභාගයේ ලකුණු වැඩි වෙන්න හේතු වෙනවා. අන්නවනම් දැන් ඔයා හැසිරෙන විදිහේ මත ඍජුව විභාගයේ ඔයාට මොකද්ද වෙන්නේ කියන එක තීරණය වෙනවා කියලා. එහෙම දැනදැනත් ඔයා ආතල් ගන්නවා කියලා කියන්නේ හෝ ඔයා හිතාමතා කාලේ නාස්ති කරනවා කියලා කියන්නේ කියන්නේ ඔයා කමක් නැහැ වගේ ඉන්නේ. කමක් නැහැ. ඕන එකක් වෙච්ච අඩු වෙනවා හරි අඩු වෙන්නේ ඒවා. ඉතින් එහෙම වෙයි. මේ වෙලාවේ ඒ නිසා ඒකට පට්ට සංවේදී වෙන්න මේ වෙලාවවත් සංවේදී වෙන තරම් තමන්ගේ ජීවිතය ගැන වගකීමක් කරන් වැඩ කරන්න බැරි මිනිස්සෙක් නම් මේ වාගේ ජීවිතය ගැන ඔයාලට වගකීමක් ගන්න කියලා කියන්නේ. වෙන මොකුත් නෙමෙයි. මම සාමාන්‍යයෙන් අම්මලා හින්දා මහන්සි වෙන්න අපි හින්දා මහන්සි වෙන්න එහෙම කියන්නේ නැහැ. මං කියන්නේ උඹලා හින්දා මහන්සි වෙන්න.
බලට අනාගතයේ ජීවත් වෙන්න මේ මොකක් හරි එකක් ඕනනේ. හරිද? ආලෙන්දලා ඉන්න පුළුවන් ඉන්න ආස දේවල් ටික කරලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ආස ඇඳුමක් ඇඳලා ආස වාහනයක ගිහින් ආස ගේයක් අරගෙන කන්න බොන්න කෑමක් දැක්කම ඒක මේ අමාරුවෙන් ඉඳලා මාස දෙකකට විතර අමාරුවෙන් සල්ලි එකතු කරලා ඒක එකපාරක් ගන්න නැතුව වාට හිතන හැටියට ඒක කන්න බොන්න පුළුවන් වෙන්න එහෙම ජීවත් වෙන කොහේ හරි යන්දාස තැනක් තියෙනවා නම් ගිහිල්ලා නිදහසේ හිතේ හැටියට විහිං වෙන්න පුළුවන් වාතාවරණයක්. ඒ ඊතරමට ඔයාලගේ ගෙවල් වලින් කීයෙන් කීයකටද ඔහොම පුළුවන් කියලා. ඔයාලගේ ගෙදර තියෙන වාතාවරණයත් එක්ක කීත් දෙනකොටද ඔයාට ආසිතන දෙයක් කරන්න පුළුවන්. එහෙම බෑනේ ගොඩක් වෙලාවට. මම පුළුවන් අය ඇති. ඒත් ඔයා හදාගත් දෙයක් නෙවෙයිනේ. උඩින් එන දායාදයක් නිසානේ. එහෙම නැත්නම් ලොතරැයියක් වගේ ඇදින්නේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ආස විදිහට ඉන්න බෑනේ. හරි. මට පෞද්ගලිකව මං ආස විදිහට ඉන්න පුළුවන්. මට මොකක් හරි කරලා ආදන මට ඒක කරන්න පුළුවන්. ඒක ගැන මට ලොකෝට හිතේ තියෙන දෙයක් නැහැ. ඉතින් මගේ එහෙම පුළුවන් වුණාම දැනෙන මේ ඒ සැනසීම ඒක මාරයි. හරි. ඒක මාරයි ළම. ඔයාට දෙයක් කරන්න ආසෙක වුණාම ඒක ගැන දහාතී හිතින් නැතුව ඒකෙන් වෙන මිනිස්සුන්ට කරදරයක් නැත්තම් ඒක කරන්න පුළුවන් වීමෙන් දෙන ඒ සැහැල්ලුව සැනසීම පිස්සුවක් ඒක. ඒක උඹලට තේරෙන්නේ නැහැ. උඹලා ජීවිතේට ඒක අත්විඳලා නැහැ. බොහෝ විට. ඒක අත්විඳලා තියෙනවා ඒකත් අර දෙමෝපියන් පොදේට සල්ලි තියනවා විතරයි. ඔයාගේ දෙයකින් ඒක කරන්න පුළුවන් වීම ඒක මාරම එකක්. හරි. ඒක මං හිතන්නේ එකෙක්වත් එහෙම අත්විඳලා ඇති කියලා. චූටි දේවල් ඇති. නමුත් අර මේ මහා පරිමාණයෙන් එහෙම එකක් කරන්න ඒකට මාස වෙන්නේ නිවුණාට ඒකෙන් හම්බෙන මේක මෙන්න පාඩු නෑ. ඒ ප්‍රතිලාභේ මොකක්ද ඒක කොච්චර රහද කියලා බලලා දන්නවනේ. ඔයාලට ආස දේවල් කරන්න පුළුවන් මේ ප්‍රතිලාභය. ඔයාලා ඔක කරනවා නේ. මට කියන්න පුළුවන් ඉච්චරයි. හැමදෙස්සෙම ඔයාලගේ ජීවිතේ හෙන්නම තීරණාත්මක තැනක් එන්න නියමිතයි. මං කියන්නේ ඒකේ සියලු දේ තීරණය වෙනවා කියන. ඒ ලෙවල් නන්නත්තරලා හොඳට ජීවිත ගොඩනගා ගන්න මිනිස්සු ඉන්නවා. හරි. ඊට වඩා වැඩිපුර ඉන්නේ එහෙම නැතුව ඒ ලෙවල් හරියට කරලා ඒ ඔස්සේ ජීවිත ගොඩනගා ගන්න මිනිස්සු වැඩිපුර ඉන්නේ. ඉතින් කියෙන්නේ අනිත් විදිහට යන්න බෑ කියලා. මොකද එහෙම යන්න පුළුවන් බොහොම සීමිත ප්‍රමාණයක් තියෙන බොහොම සීමිත අවස්ථා ප්‍රමාණයක් තියෙන. රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක තනියෙන් මිනිස්සෙකුට වෙන පසුබිමක් නැතුව කොට යනකෙන්න මාර අමාරුයි දැන්. ඉස්සරට වඩා. හරි. ඒ හින්දා මේ වගේ අර ආරක්ෂිත මාර්ගයක යම ගමන් ඩිග්‍රියක් හරි මොකක් හරි කරන ගමන් ඔයාගේ ඔළුවේ තියෙන ඕන එකක් කරන්න. එහෙම කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා ඔයාලා දන්නේ නැහැ. තමන්ගේ ඩිග්‍රී එක කරන ගමන් ඒ හා සමගාමීව මාර වැඩ කරන උන් ඉන්නවා. වෙන ඩිග්‍රී එකක් කරනවා ඔයාට ආස දේවල් ඕන තරම් ඉගෙන කරන්න පුළුවන් වෙලාව තියෙන ඕනකම තියෙනවා. හරි. ඒ හින්දා මේ තමන් ආස දේවල් ඩිග්‍රී කියන්නේ ඒ දෙක එකිනෙකට බාධාවල් වෙන දේවල් නෙවෙයි. ඔයාට ඕන ඩිග්‍රී එකක් කරන ගමන් ඕන කැම්පස් එකක ඕන එකක් කරන ගමන් ඔයා ආස වෙන දෙයක් තියෙනවා ඒක කරන්න පුළුවන්. උඹලා හැමෝගෙම ඔළුවේ ඇතින මොකක් හරි ආස එකක්. මම මෙහෙම එකක් කරනවා කිය. ඒ කියන්නේ පොදු සම්ප්‍රදායේ නැතුව සමහර අය ડોක්ටර් කෙනෙක් වෙනවා. එහෙම එතන එහෙම කට්ටියක් ඇති. නමුත් නෑ ඒක නෙමෙයි මං ආස මෙහෙම එකක් කරනවා මට ඒක කරන්න ඕන. එහෙම ඇති මොනවා හරි ඇතිනේ බලගොල්ලෝ. බලට තමතක ඇති සමහර ඒවා. ආව්වා ඉස්සර එහෙම හිතගෙන එහෙම හිටපු ගමන් මතක් වෙනවා. ඉතින් ඒක කරන්න පුළුවන්. ඕනනම් ඒක කරන්න පුළුවන්. හරි. වැඩ කරද්දී අනම්මනම් වෙන ඒවා හිතෙනවා නම් ඒක පොඩ්ඩක් ලියලා තියන්න පොලේක පැත්තකින් පස්සේ හිතන්නම් කියලා. හරි. මොකද දැන් මේ කාලේ වැඩිපුරම කරන්නේ මොකද්ද? ඒලෙවල් ඉවරුනහම කරනවා හිතේ දින්නේ. ඒලෙවල් ලඟ වෙන තරමට ඕක වැඩි වෙනවා. විභාග ඉවරුනහම කරනවා හිත අර හිතෙන් ඒක රස විඳිනවා. හරි. ඔක්කොම රස විඳින්න හරියින් හම්බෙන්නේ හරියට බලලා මේක හරියට කරගත්තොත් විතරයි. ඒ හින්දා ඒ රස විඳින ඒවා ටික පොඩ්ඩක් පැත්තකින් ලියලා තියනවා. මේක ගැන හිතන්න ඕන මේක ගැන හිතන්න ඕන මෙහෙම කරන්න කියලා පොලේක ලියලා වහලා තියන්න. විභාග ඉවරලා ඒක කරගෙන බලලා ඉතින් ඕනනම් කරගන්න. හරි. දැන් ඒවා හිතේ දින්නවත් වෙනවා නම් ආස්ත කරන්න එපා. දැන් වැරදි කරන්නේ නැහැ.